ස්කෝලර්ෂිප් එක්සෑම් එක ඉවර කරපු අපේ පුංචි යාළුවෝ තව ටික දවසකින් ග්‍රේඩ් 6 අලුත් ස්කූල් එකකට අලුත් ක්ලාස් එකකට යනවා අලුත් යාළුවොත් එක්ක. ඒ අලුත් ඉස්කෝලේ අලුත් යාළුවොත් එක්ක වැඩ කරනකොට ඇත්තටම වැඩ පෙන්වන්න පුළුවන් අපි ඒ වැඩ කරන විදිය හොඳට සූදානම් වෙලා ගියොත්. ඒ නිසා වැඩ පෙන්වන්න කැමති අපේ යාළුවන්ට අපේ පුංචි දරුවන්ට අපි එකතු වෙලාද ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක් එකේ පළවෙනි ලෙසන් එක කරන විදිහ කියලා දෙනවා. අපි එකතු වෙලා ඒක කරගෙන පළට වැඩෙක් වගේ ගිහිල්ලා අලුත් ඉස්කෝලේ අලුත් යාළුවෝ ඉස්සරහා අලුත් ටීචර් කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්. එහෙනම් වැඩ වෙන්න කැමති අපේ යාළුවෝ එකතු වෙලා මේ පාඩම එහෙනම් කරමු. කරලා අලුත් දේවල් ඉගෙනගෙන අලුත් විදිහට අලුත් ඉස්කෝලේක ලොකු ඉස්කෝලේක වැඩ පටන් ගමු. එහෙනම් පටන් ගමු grade 6 English lesson එක තමයි අපි අද කතා කරන්නේ. පළවෙනි lesson එක English textbook එකේ. ඒ පළවෙනි lesson එක තියෙන්නේ hello. unit 1 වල hello. අලුත් ඉස්කෝලේට ගිහපුවාම අපිට යාළුවෝ හම්බෙනවනේ අලුත් අය. දැන් ස්කෝලර්ෂිප් එක්සෑම් එක පාස් වෙච්ච අපේ දරුවන්ට කලින් grade 5 වල හිටපු යාළුවෝ නෙමෙයි හම්බෙන්නේ. අලුත් යාළුවෝ ගොඩක් හම්බෙනවා. සමහර විට හම්බෙන ඔක්කොම යාළුවෝ අලුත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කොහොමද යාළුවෙක්ව හඳුනගන්නේ සහ ඔයා කොහොමද යාළුවන්ට ඔයාව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ කියන එක තමයි අපි අද එකතු වෙලා කියන්නේ. මේ වාගේ යාළුවා මිහිර මම ඉන්දිකස එහෙනම් මිහිරයි මායි එකතු වෙලා අද දවසේ මේ මිහිරත් ඔයාගේම වයසේ grade 5. okay so අපි දෙන්න එකතු වෙලා තමයි අද දවසේ මේ වැඩේ ඔයාලත් එක්ක කරන්නේ. එහෙනම් අපි එකතු වෙලා කරමු ලස්සනට පාඩම තේරුම් අරගෙන හොඳට කරන්න පුළුවන් විදිහට අපි සූදානම් වෙමු. okay මුලින්ම තියෙන්නේ රෝල් ප්ලේ එකක්. දැන් මම මෙතන රෝල්ස් දෙකක් තියෙනවා. සුදේවගේ රෝල් එකයි යෝගගේ රෝල් එකයි. එතකොට ඇත්තටම මම සුදේව නෙමෙයිනේ. මං සුදේව විදියට රඟපානවා. මෙතන වැඩ කරන්නේ කතා කරන්නේ අපේ මිහිර තමයි සුදේව විදියට සුදේවගේ රෝල් එක ප්ලේ කරන්නේ. මම යෝගගේ රෝල් එක ප්ලේ කරනවා. එතකොට අපි දෙන්න ඇත්තම සුදේව යෝග නෙමෙයිනේ. ඒ වුණාට ඒ දෙන්න විදියට තමයි මේ වැඩේ අපි පටන් ගන්න. එහෙනම් බලමු රෝල් ප්ලේ එකේ මොනවද මුලින්ම කියන දේ කියලා. හරි බලමු. It is the first day. It is the first day. පළවෙනි දවස. මොකේ පළවෙනි දවසද? අපි උත්තර වෙලා කියපු විදිහට of the new class. අලුත් පන්තියේ පළවෙනි දවස. Of the new class. අලුත් පන්තියේ. මොකද තේරුම? Of the new class කියන්නේ අලුත් පන්තියේ the first day. It's the first day. It is the first day. අලුත් පන්තියේ පළවෙනි දවස. එහෙනම් the friends යාළුවෝනේ අපි ඔක්කොම අලුතෙන් උනත් ඉස්කෝලේට ගියපුවාම හම්බෙන යාළුවෝ ඔක්කොම. ඒතර the friends meet each other. Meet each other. each other කියන වචනේ පුතේ එකිනෙකා. එකිනෙකා කියන්නේ පන්තියේ ළමයි 30ක් ඉන්නවනම් හැමෝටම එක එක්කෙනාව හම්බෙනවා. අපි දෙන්න ගත්තොත් දෙන්නයිනේ. එතකොට මට මෙයාව හම්බෙනවා, මෙයා මට හම්බෙනවා, මෙයාට තව යාළුවෙක් හම්බෙනවා. ඒතර එකිනෙකා හම්බෙනවා. ඒකට තමයි each other කියන්නේ. මොකක්ද වචනේ? each other. each other. එහෙනම් අපි රෝල් ප්ලේ එක බලමුද? රෝල් ප්ලේ එකේ සුදේව ඉන්නවා, යෝගා ඉන්නවා. ready? Ready. Good. He is ready to go. Then let's start. Sudeva, this is Sudeva, okay? Now. Hello, Yoga. Good morning. Okay? Hello, Sudeva. Good morning. Is this grade 6A? Yes, this is grade 6A. Louder. Okay. Great. Great. That means
I am in your class. Welcome to our class. Thank you. Are Vishmi and Akhil here? Vismi is here but Akhil is not. He is in grade 6B. Raj is also in our class. Oh, we will miss him. Where are the others? They are arranging the class. Shall we go in? Yes, let's help them. Okay. ඔයාලට රෝල් ප්ලේ එක ඇහුණා නේද? තනියෙන් වුණාට කමන්නේ. ඔයාට හිතා ගන්න පුළුවන් මම තමයි සුදේව. ආයේ සුදේවගේ පාර්ට් එක ඉවර වුණාට පස්සේ මම තමයි යෝගා. එහෙනම් ඔයාට මේ විදිහට හිතලා තනියම වුණත් රෝල් ප්ලේ එක කරන්න පුළුවන්. පුතේ මේ පාඩම අපි කරනකොට ඔයාලට ටෙක්ස්ට් බුක් හම්බෙලා නැහනේ. ඔයාලට කම්පියුටර් එකක් ෆෝන් එකක් තියෙනවා නම් මේ ටෙක්ස්ට් බුක් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒකත් ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඕකේ? good. එහෙනම් පාඩමේ මොනවද තිබ්බේ කියන එක අපි කතා කරන්න කලින් බලමුද මේ questions වලට උත්තර දෙන්නේ කොහොමද කියලා. Okay. Read the role play and answer. අපි එකපාරක් කියවන්නේ role play එක. එහෙනම් ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කොහොමද කියලා බලමුද? Okay. Read the question. What is their new class? Okay. The first question is what is their new class? What is their new class? Grade 6. Grade 6? A. Good. It is grade 6A. Now you know it. Okay, then දන්නවා නේද? Now number 2. Read the question. Who are the friends in grade 6A? Who are the friends in grade 6A? Can you remember, Mihira, who are the friends in grade 6A? Yes, Sudeva and Yoga. Who else? Raj and Vismi. Good. Raj and Vixmi. Okay. Which friend is not in grade 6A? Which friend? Akhil. Akhil. Good. Akhil. මෙතනදී අපිට දිග උත්තර දෙන්න ඕනේ කෙටි උත්තරයක් දුන්නා නම් ඇති. හතර බලමුද? What are Vismi and Raj doing? They are arranging the class. Good. They are arranging the class. Good. Last one. Let's see. Write down a list of things you would do on your first day in a new class. So I'm going to ask Mihira, okay, just to say at least 2 things. Write down here. We are not going to write it down. And අපි මෙතන එක ලියන්න යන්නේ නැහැ පුතේ. කියන එක විතරයි කරන්නේ. ඒ හින්දා මිහිර දැන් අපි ඔයාලට යාළුවන්ට කියයි මොන වගේ දේවල්ද? Write down a list of things you would do on your first day in a new class. කියමුද බලන්න එකක්. I would help my friends arrange the class. Okay, can you say it aloud again slowly? Okay. I would help my friends arrange the class. Some other things? And I will meet my new friends and talk to them. Okay, good. Get to know each other. Okay, anything else? No, only that. Okay. And you have to find a new table, chair, desk, right? Table for the teacher, maybe if there's the table එකක් teacher තියෙනවා නම් ඒව arrange කරන්න ඕනේ නේද? Okay? Okay. එහෙනම් අපි බලමුද ප්‍රශ්න මේකේ මොනවද කිව්වේ කියන එක තේරුම් ගන්න. මුලින්ම දැන් අපි දන්නවනේ කවුරු හරි දන්න කෙනෙක් හිටියොත් දැන් අලුත් ඉස්කෝලේට ගියාට පස්සේ දන්න කෙනෙක් හිටියොත් විතරයි අපිට ඉතින් hello කියලා නම කියලා කියන්න පුළුවන්. hello මිහිර අන්නේ විදිහට. දැන් නැත්තම් ඔයාට මුලින්ම නම අහන්න එපා. දැන් නම අහනේම දන්නවනේ. හින්දා උදේම ඉස්කෝලේ ගිහිල්ලා දකින්න හැමෝටම අපි good morning කියන්න ඕනේ ටීචර්ස්ලා හම් වෙනකොට good morning teacher, good morning friends. ඊට පස්සේ තමයි ඔයාට නම අහන්න පුළුවන්. May I know your name? What's your name? Okay? ඔය විදිහට නමත් අහලා දැනගෙන ඊට පස්සේ ඔයාට අනිත් දේවල් කතා කරන්න පුළුවන්. මෙයාට ප්‍රශ්නයක් තියෙනවා. අලුත් ඉස්කෝලේනේ. අලුත් ඉස්කෝලේට ගියපුවාම මෙයාට මේ සුදේවට හරියටම සුදේව දන්නේ නැහැ මේ පන්තිය මොකක්ද කියලා. ඒ හින්දා යාළුවගෙන් අහනවා යෝගගෙන් මොකක්ද අහන්නේ? Is this grade 6A?
is this grade 6A? So yoga අහගෙන අහනවා is this grade 6A? මේක 6Aද? මේ පන්තිය මේක grade 6Aද? මේ 6A ශ්‍රේණියද? එතකොට is this කියලා මොනවා හරි අහනකොට grade එක මේ වෙන්න පුළුවන්, chair එකක් වෙන්න පුළුවන්, bag එකක් වෙන්න පුළුවන්, අලුත් යාළුවෙක්ගෙන් අහනකොට ඔයාට is this වලින් පුතේ අහන්න පුළුවන්. මොකක්ද අහන්නේ? Is this your pen? මේක ඔයාගේ පෑනද? Is this your chair? මේක ඔයාගේ පුටුවද? දැන් අලුතෙන් යාළුවෙක් ඉන්නකොට මේක ඔයාගේ තැනද? මේ ඔයා ඉන්න තැනද කියලා අහන්න පුළුවන්. Is this your place? Is this කියලා පටන් අරන් ඔයාට මේක ඔයාගේ මොනවා හරිද කියලා අහනකොට කියන්න පුළුවන්. එතකොට සුදේව කියන ඔව්නේ yes this is grade 6A. ඔව් මේක තමයි grade 6A එක. great නියමයි අපි කියන සුපිරිනේ නියමයි. great ඒක කියන්නේ great කියලා. great කියනෝ නියමයි. එහෙනම් මං හරිම තැන ඉන්නේ නේ නියමයි. මොකද කියන්නේ that means මේ වචනේ that means මේ වචනේ මතක තියාගන්න පුතේ. ඒ කියන්නේ අපි කතා කරද්දි කියනවා නේද? ඒ කියන්නේ මම ඉන්නේ වාගේ පන්තියේ. that means I'm in your class. ඒ කියන්නේ I am මම ඉන්නවා in your class. මම ඉන්නේ වාගේ පන්තියේ. එහෙනම් that means මොනවා හරි කියාගෙන යනකොට okay that means ඒ කියන්නේ ඒකෙන් අදහස් වෙන්නේ කියන එක තමයි මේ වචන දෙකෙන් කියන්නේ. that means තේරුමක් එහෙම අහනකොට වචනයකට එතකොටත් අපිට means okay what's the meaning කියලා අහන්න පුළුවන්. තේරුම මොකද්ද? මෙතන විශේෂ යෙදුමක්. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ අද බදාදානේ. today is Wednesday. ඒ කියන්නේ හෙට බ්‍රහස්පතින්දා නේද? that means tomorrow is Thursday. Yes, that's right. අද බදාදා ඒ කියන්නේ හෙට බ්‍රහස්පතින්දා. අන්න එහෙම අදහසක්. Okay, that means. Okay. ඔයාට කියන්න පුළුවන් that means එක මේ විදිහට. හිතන්නකෝ පළවෙනි දවසනේ. ටීචර් ඇවිල්ලා කියනවා today is the first day, so you don't have to study. අද පළවෙනි දවසේ ඉඳන් ඔයාලට ඉගෙන ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අපිට සෙල්ලම් කරන්න පුළුවන්. කොහොමද ඒක කියන්නේ? That means we can play. That means we can play. Good. That means we can play. කියන්නේ අපිට සෙල්ලම් කරන්න පුළුවන්. මේ ලස්සන වචන දෙක මතක තියාගන්න. ඒ කියන්නේ okay? ඒ කියන්නේ අපිට පුළුවන් සෙල්ලම් කරන්න. Welcome to our class. දැන් මුලින්ම ආවනේ. මුලින් ආපු හින්දා මෙයා කියනවා welcome to our class. Thank you. Are me and Akil here? කියන්නේ ඉන්නවා. මුලට තියපුවාම පුතේ ඉන්නවද? here කියන්නේ මේ ඉන්න තැන. මෙහෙ. මේ දැන් grade 6 වලට ඇවිල්ලානේ 6A එකට ඇවිල්ලානේ මේ අහන්නේ. මෙහෙ ඉන්නවද කියලා අහන්නේ. කවුද ඉන්නේ? Vishmi and Akil. Vishmi, Akil දෙන්නමනේ. ඉන්නවද මෙහෙ? Vishmi and Akil here. මේ දෙන්න මෙහෙ ඉන්නවද? Vishmi, Akil දෙන්න මෙහෙ ඉන්නවද? good. මොකද කියන්නේ? Vishmi is here but Akil is not. That's okay. Okay. is කියන්නේ ඉන්නවා. දැන් here කියන්නේ මෙහෙ කිව්වනේ. Vishmi is here. Vishmi නම් මෙහෙ ඉන්නවා. But මොකද්ද වචනේ? මේවා අපි පස්සේ ආයෙ ඉගෙන ගන්නවා. ඒ වුණාට අපි but කියන එකත් බලාගෙන යමු. but කියන්නේ ඒ වුණාට. Vishmi නම් ඉන්නවා මෙහෙ. ඒ වුණාට Akil නෑනේ. Akil is not. Akil නෑ. Akil මෙහෙ ඉන්නේ නෑ. මෙතන නෑ කියලා කියන්නේ. He is in grade 6B. එයා ඉන්නේ කොහෙද? අපි දැන් කිව්වා is කියන්නේ මොකක්ද කියලා. is කියන්නේ ඉන්නවා. එතකොට Akil ඉන්නේ කොහෙද? Where is Akil? In grade 6B. Good. Raj is also. ඒ කියන්නේ මොකක්ද?
රාජ් එයත් රාජ්‍යුත් නේ රාජ් කියලා රාජු නෙමෙයිනේ. අපි එකතු කරද්දී එහෙම තමයි කියන්නේ. Raj is also. රාජ්‍යුත් ඉන්නවා. කොහෙද ඉන්නේ? In our class. In our class. අපේ පන්තියේ තමයි රාජ්‍යුත් ඉන්නේ. Also. Okay? Also මොන හරි ඒකත් කියලා කියනකොට මොන හරි කියද්දී අපි කියනවා also. Also. එයත්. Mother also. අම්මත්. එහෙම නේද කියන්නේ? Yes. Good. Oh. We will miss him. අනේ යා හිටිය ගන්නේද? අපිට යාට නැති අඩුව දැයිනේ. එහෙම එකක් තමයි මෙතනදී කියන්නේ we will miss him. ඊළඟට මොකද යහන්නේ? මේ කියන්න බෑ. Where are the others? තව පාරක් කියන්න. Where are the others? ඔයාලට ඇහුණාද? මෙන්න මෙතන මේ මිහිර මේක කියවනකොට මෙන්න මේ වචනේ the නෙමේ එයා කිව්වේ. කොහොමද කිව්වේ? the. The others. The others. ඒකේ පුංචි රූල් එකක් තියෙනවා. ඒකත් මතක් කරගෙන මේ යමුද? මේ others කියන වචනේ sound එක O අකුරෙන් පටන් ගන්නේ. O වුණාට ඔද නෙමෙයිනේ. ඒකට කියන අයන්න others. ආ කියපුවාම පුතේ vowel sound එකක්. දැන් ඔයාලා grade 3 වල ඉගෙන ගත්ත මතකද? an apple. apple නැතුව an දැම්මේ. අන්න ඒ වගේ the තියෙන වචනවල හරිද? the වලින් පස්සේ noun එකක් තියෙනවා නම් ඒ the වලින් පස්සේ තියෙන noun එක පටන් ගන්න vowel sound එකකින් නම් අපි the කියන්නේ නැතුව ඒකට the කියලා කියන්නේ. ඒකයි where are the others. The others. අනිත් අය they are arranging the class. මේ වෙලාවේ යාලා මොනව කර ඉන්නේ? are arranging. එයාලා පන්තිය සකස් කර ඉන්නේ. පන්තිය සූදානම් කරමින් ඉන්නේ. Okay. Shall we කියලා කියනවා පුතේ අපි කරමුද කියලා අනිත් අයගෙන් අහනකොට. Shall we play? අයමනෝද අපි සෙල්ලම් කරමුද කියලා අහන්නේ. අයමනෝද අහන්න පුළුවන්. Shall we study? Yeah, shall we study? අපි පාඩම් කරමුද? අපි කමුද කියලා අහන්නේ කොහොමද? Shall we eat? Shall we eat? අපි playground එකට යමුද කියලා අහුවොත්? Shall we go to the playground? Good. මෙයා කියන yes. Let's. අපි කරමු කියලා කියද්දි let's කියලා පටන් ගන්න පුළුවන්. මොකද්ද? Let's help them. අපි එහෙනම් අපි යාලට උදව් කරමු. Let's help them. Let's කියන එක පුතේ අපි කතා කරද්දී ගොඩක් අපිට උදව් වෙන වචනයක්. Let's. දැන් යාළුවොත් එක්ක මොනවා හරි කරමු කියන වෙලාවක අපි කරමු කියලා කියනව නේද? Let's. මොකද්ද? Let's. මම අහනවා මිහිරට කියනවා සිංහලෙන් ටිකක්. එතකොට එයා ඉංග්‍රීසි වලින් කියයි. Okay? අපි යමු කියලා කොහොමද කියන්නේ? Shall we go? Start with let's. Let's go. Okay? Let's go. අපි කමු. Let's eat. අපි ඉඳගමු. Let's sit. අපි සෙල්ලම් කරමු. Let's play. අපි ගේම් එකක් සෙල්ලම් කරමු. Let's play a game. Okay. අපි ලැහැත්ති වෙමු. Let's get ready. Good. එහෙනම් අපි let's එක මතක තියාගන්න ඕනේ. let's එකෙන් අපිට ගොඩක් කියන්න පුළුවන්. ඒ ටික වුණාට පස්සේ පුතේ මේ ප්‍රශ්න ටික අපි කතා කරා, උත්තර ටික කිව්වා. ඒ වුණාට ආයෙසරයක් මම ඔයාලට කියන්නම්. What is their new class? What is කියලා අහන්නේ මොකද්ද කියලා අහනවා. Their ඒගොල්ලන්ගේ new class එක මොකද්ද? අපි උත්තර දුන්නනේ. I'm going to ask him again. What is their new class? Grade 6A. Grade 6A. Good. Who කියන එක ඔය මේ වචන පුතේ WH question words. Okay? එහෙම නැත්තම් අපි ප්‍රශ්නයක් අහනකොට අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන වචන ටිකක් තමයි මේ වචන මොනවාද? What, who, which. ඊළඟ එකේ තියෙන වටනේ. ඒ හින්දා මේ ටික අනිවාර්යයෙන් අපි මතක තියාගන්න ඕනේ. අපි මේකත් චුට්ටක් ප්‍රැක්ටිස් කරගෙනම ඉතුරු එකට යමු.
what is කියන එක අපි දන්නවා what is your name okay විදියට who කවුද මම ඔයාලගෙන් අහුවොත් මෙයා කවුද who is this දැන් එයා නම මුලින් කිව්වා එතකොට ඔයාලා දන්නවා මේ ඉන්නේ කවුද කියන එක එතන who are ගොඩක් කට්ටිය ගැන අහනකොට අර ඉන්නේ කවුද who are they එහෙම නේද අහන්නේ who එක්කෙනෙක් නම් who is එක්කෙනෙක් නම් මෙතන අපි is දාලා අහනවා හරිද ගොඩක් හින්දා තමයි මේ ආ දාලා තියෙන්නේ who are the friends යාළුවෝ කවුද කියලා අහනවා යාළුවෝ කවුද මම ඊටු ටික බලමු යාළුවෝ කවුද okay grade 6A වල කවුද ඉන්නේ who are the friends who is the teacher කවුද grade 6A වල එහෙම අහන්න පුළුවන් නේද who is the teacher කෙනෙක් නම් who is ගොඩක් නම් who are good which කියන එකේ තේරුම කියන්න පුළුවන්ද which one is correct okay good so which කියනවා කොයි එක්කෙනාද කොයි මොන දැන් අපි හිතන්න මෙහෙම පෑන් දෙකක් තියෙනවා හරිද මේ දෙකම එක වගේනේ එතකොට මම අහනවා which pen ආයෙ මේකද කියලා අහන්නේ which එක කොයි එකද එතකොට ළමයි දෙන්නෙක් ඉන්නවනම් which අපි හිතමු boys ලා දෙන්නෙක් එතකොට which boy girls ලා දෙන්නෙක් ඉන්නවා which girl කොයි teacherද which teacher මේ වචනෙන් පස්සේ අපි දාන්න පුළුවන් ඕනම noun එකක් දාලා කොයි ළමයාද කියලා අහන්න පුළුවන් which boy okay which boy මොන ළමයාද අහනද which ඒක අපිට ගොඩක් උදව් වෙන වචනයක් which කියන එක what are Vismi and Raj doing ඒකෙත් අපි උත්තර දුන්න කලින් Vismi as Raj දෙන්න මොනවද කර ඉන්නේ කියලා අහනවා okay අපි එකත් කිව්වා what are they doing they are arranging the class මේවට දැන් උත්තර ලියද්දි පුතේ ප්‍රශ්නේ අපි තේරුම් ගත්ත හින්දා ඔයාලට they are arranging the class Vismi කියලා නෙමෙයි අහන්නේ Vismi okay where are the others කියන එකේ කට්ටිය අපිට මෙතන හම්බුනානේ නම් ටිකක් Vismi ආකිල් එතකොට එයාලා කොහෙද කියලා තමයි මේ අහන්නේ others අනිත් අය එහෙනම් අපි ඊළඟ එක බලමු මේක මොකද කියන්නේ there are some new students in grade 6A මේකේ ලස්සන යෙදුමක් තියෙනවා අපිට ඒක මතක තියාගමු පාඩමකට එන්න කලින් there are some ඉන්නවා තියෙනවා කියන එක some කියන්නේ ටිකක්නේ there are some new students අලුත් students ලා ටිකක් ඉන්නවා some new students කොහෙද ඉන්නේ grade 6A වල එතකොට there are some new හරි මේ ටික බලමුද මොනවද දාන්න පුළුවන් අලුත් ඒවා ටිකක් තියෙනවා කියලාද මොනවද ගන්න පුළුවන් ඔයාලට ටෙක්ස්ට් බුක් එහෙම හම්බෙනකොට අලුත් ටෙක්ස්ට් බුක් ටිකක් තියෙනවා කොහොමද කියන්නේ there are some new textbooks අලුත් teachers ලා කීප ටිකක් ඉන්නවා there are some new teachers okay there are some new teachers අලුත් table ටිකක් තියෙනවා there are some new tables good there are some new tables එහෙනම් there are කියන එක පුතේ මතක් කරගමු අපි මොනවා හරි කියද්දි කියන්නේ they introduce themselves on there එයාලා introduce කරන්න එයාලා ගැන ලොකු දෙයක් කියන්න මම මෙහෙරටත් කියනවා මේක ඉවරනාට පස්සේ එයාව introduce කරලා දෙන්න කියලා okay he will introduce himself to you hello I'm Isuru I'm from Putlam mama Isuru mama ඉන්නේ පුත්තලමේ ඉඳලා okay read this hello I am Saroja I am from Mulai Nagar good hello mama Saroja mama ඉන්නේ කොහේ නන්ද
මුල්ලයි නගරවල ඉඳලා. මෙයා මොකද කියන්නේ බලමු. Hello, I am Abdul. I am from Noor Nagar. Okay. මම අබ්දුල් මම එන්නේ නූර් නගරවල ඉඳලා. Okay, can you introduce yourself to them? Hello, I am Mihira. I am from Galgamua. Good. So we just say the name. හිතන්නකෝ ඔයාලා ලොකු ඉස්කෝලේකට කොළඹෝ, කුරුණෑගල, අනුරාධපුර, කැන්ඩි ඔය වගේ ලොකු සිටි එකක තියෙන ලොකු ඉස්කෝලේකට ගියා කියලා. දැන් ඔයා යන්නේ කුරුණෑගලට යනවා නම් පොල්ගහවෙල ඉඳලා අනික් කට්ටිය දන්නේ නැතිව ඇතිනේ. එහෙම වුණොත් ඔයා යන්නේ අනුරාධපුර ස්කූල් එකකට යනවා තඹුත්තේගම ඉඳලා. එතකොට ඔයා කොහේ ඉඳන් ආවි කියලා දන්නේ නැති හින්දා නමයි ගමයි ඉස්සරවම කියන්න පුළුවන්. hello I am අපි කියද්දි I'm කියලා කිව්වට කමන්නේ. I am එක කෙටි කරලා hello I'm නම කිව්වා I'm from කියලා ඔයාට කොහේ ඉඳන්ද ඔයා ගියේ කියන ඔයාගේ ගමේ නම කියන්න පුළුවන්. ඕකේ. ඒ ටික පැහැදිලි. එහෙනම් දැන් ඔයාට මං විනාඩියක් දෙනවා. මෙතන යාළුවෙක් නැති වුණාට කමන්නේ. ඔයා වීඩියෝ එක බලන ගමන් introduce yourself to the friend next to you. ඉස්කෝලේ ගිහිල්ලා ඇත්තම යාළුවෙකුට introduce කරන්න කලින්. දැන් ඔයා මේක බලාගෙන ඉන්න ගමන් ඔයාගේ නමයි ගමයි දෙක මට කියන්න ඕනේ ඇහෙන්න. එහෙනම් මං තප්පර කීපයක් දෙනවා. Okay, නමයි ගමයි දෙක කියන්න ඕනේ. නම කියන්නේ කොහොමද මිහිර? What is your name? නම කියන්නේ කොහොමද? I am. I am. නම දැම්මා. ගම කියන්නේ කොහොමද? I'm from. I am from or I live in. Yes, I am from or I live in. I'm from කියලා මෙතන කියමු පුතේ. ඔයාගේ නම කියද්දී I'm from කියලා නම කියලා hello කියලා පටන් ගන්න ඕනේ. hello කියලා පටන් අරගෙන නම කියන්න ඊට පස්සේ ගමක් කියන්න. හරි. එහෙනම් කියමුද බලන්න. Okay, good. ලොකු වෙලාවක් යන්නේ නේද දෙක කියන්න නේද? good. එහෙනම් අපි එතනින් ඒ කොටස ඉවර කරනවා. Okay? good. අපි මේකෙන් එකක් අරගෙන බලමු. Okay? මේකේ තියෙනවා here are some short essays on myself. Here are some short essays on myself. පොඩි essays කීපයක් තියෙනවා myself ගැන. හරිද? එතකොට අපි මේකෙන් එකක් බලලා මම ඔයාලටත් කියනවා මේකේ තියෙන මේ highlight කරපු වචන තියෙන ඒවා අපි වෙනස් කරන්නේ කොහොමද කියලා බලමු. දැනට එකක් කියවන්න දෙනවම. Okay? Okay. Can you read it aloud? Okay. My name is Viruli. I live in Panadura. I am 10 years old. My school is Mahamaya Girls College. I am in grade 6. My hobby is gardening. I have a brother and 2 sisters. My mother's name is Ruini and my father's name is Rasika. I like pink the most. And I have a pet dog. My favorite subject is science. I want to be a scientist one day. Okay. ඉක්මනින්ම කියවුවා ලස්සනට. ඔයාලට මේ highlight කරපු වචන ටික තියෙනවා නේද? දැන් එතකොට ඒ වචන ටික අයින් කරලා ඔයාගේ විස්තර දාලා ඔයා ලියන්න ඕනේ. දැන් ඔයාගේ නම තමයි my name is කියලා දාන්නේ. එතන මේ highlight කරපු විරුලි කියන පදේ අයින් කරනවා. ඊට පස්සේ I live in මේ පානදර කියන එක වෙනුවට ඔයාගේ ගම දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ දැන් grade 6 නේ. තාම 10යි නේද? 10ක් හරි 11ක් 10 or 11. 10ක් හරි 11ක් කරේ හින්දා ඔයාට වයස වෙනස් වෙනවා නම් මේක 11 දාන්න නැත්නම් 10 තියන්න. My school is දැන් ඔයා ගියපු ඉස්කෝලේ මොකක්ද? දැන් ඉන්න අලුතෙන්ම යන ඉස්කෝලේ නැත්නම් තාම ඉස්කෝලේ ගියපු නැති යාළුවෝ ඉන්නේ. ඒ හින්දා ඔයාට දැන් ඉස්කෝලේ නම කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? I am in my school is කියලා නම කියන්නේ ඉස්කෝල එකේ. I am in grade 6. හැමෝම අලුතෙන් grade 6 වලට යන හින්දා ඒක ඔයාට කියන්න පුළුවන්. Okay? ඊට පස්සේ එක එක්කිනට hobbies තියෙනවනේ. Okay. Hobby. What is your hobby?
like reading comics. Good. So his hobby is reading comics. ඒ වගේ ඔයාලටත් මොනවද තියෙන්න පුළුවන් හොබි එකක් විනෝදාංශයක්. ඔයාට නිවාඩු වෙලාවක් හම්බුනහම කරන්න. දැන් සෑහෙන කාලයක් ක්ලාසස් වලට ගිහිල්ලා දැන් අලුතෙන් හොබි එකක් හොයාගන්නත් වෙයි නේද? අමතක වෙලක් දන්නේ නැහැ හොබීස් එහෙම තියෙනවද දන්නේ නැහැ. ඒ හින්දා ඔයාට කියන්න පුළුවන් my hobby is play කරන කෙනෙකුට playing, TV cartoon බලන කෙනෙකුට watching cartoons, කතන්දර කියවන කෙනෙකුට නම් reading story books. ඒ විදිහට ඔයාට මේ drawing කරන කෙනෙක් නම් my hobby is drawing. ඒ විදිහට ඔයාට hobby එකක් කියන්න පුළුවන්. I have ඔයාට ඉන්න සහෝදර සහෝදරියෝ තමයි මේකෙන් කියන්නේ I have. එක brother කෙනෙක් නම් a brother, දෙන්නෙක් නම් two brothers, a sister. තනියෙන් එක්කෙනෙක් ඉන්නවා නම් කොහොමද කියන්නේ? දැන් මිහිරට brothers and sisters කවුරුත් නැහැ. එතකොට කොහොමද කියන්නේ මිහිර? I'm an only child. I'm the only child. Right? Yes. Good. Only child. Only child. ඒකෙන් කියනවා I don't have any brothers and sisters. Okay, good. ඊට පස්සේ අම්මගේ නම කියන්න පුළුවන්. My mother's name is අම්මගේ නම දැම්මා. My father's name is තාත්තගේ නම දැම්මා. ගොඩක් කට්ටිය වරද්දනවා mother name, father name කියලා මේ එක අමතක කරනවා කියද්දි. mother name, father name එහෙම කියන්නේ නැතුව father's name, mother's name එක හරියට කියමු ඈ. I like pink most. මෙයා වැඩිපුරම කැමති. ඔයාට මේ කලර් එක වෙනුවට ඔයා කැමති ඕන දෙයක් දාන්න පුළුවන්. ඔයා වැඩිපුරම කැමති. කෑමකට කැමති නම් I like කෑම දැම්ම most. toy වර්ග තියෙනවා නම් ඒකකට දැම්ම ඒක දාලා වැඩිපුර දැම්ම. කලර් එකක් එහෙනම් එහෙමයි. ඔයා කැමති එකක් දාලා I like දාලා most දාන්න වැඩිපුරම ඒකට කැමති. I have a pet. Dog. Okay. ඔක්කොටම pets කෙනෙක් ඉන්න පුළුවන් නැති වෙන්න පුළුවන් නේ. Yes. pet කෙනෙක් නැත්නම් අපි කොහොමද කියන්නේ? I have no pets. I have no pets. එහෙම නැත්නම් I don't have a pet. Okay. තාම grade 5 වල science තිබුණේ නැහැනේ. ඒතකොට science තාම හම්බෙලා නැහැ ඔයාට. ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න අලුත් subject එකක් ගැන කියන්නත් පුළුවන්. My favorite subject. මිහිරගෙන් අහලා බලමු මොකක්ද favorite subject එක කියලා. My favorite subject is computer science. Computer science. Okay. ඔයාලට IT හම්බෙනවනේ. ICT grade 6 වලින් computer science එකකින් ඉගෙන ගන්න හම්බෙනවා. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් my favorite subject is computer science. එහෙම නැත්නම් ICT. Good. I want to be a scientist one day. වා ඉගෙන ගන්න ඒවා කැමැත්තට අනුව තමයි කවුරු වෙන්නද කැමති කියන එකක් දාන්න පුළුවන්. එහෙනම් මේ දේවල් ටික වෙනස් කරගෙන ඔයාට myself ගැන එකක් ලියමු එකක විස්තර අරගෙන. මම මේකත් මිහිරට කියවන්න කියන්නම්. මිහිර read little bit slowly and loudly, okay? Good. Okay. My name is Upendran Subramaniam and I am 10 years old. I am from Jaffna. I am a grade 6 student of Jaffna College. My father is Rakesh and my mother is Parvati. They are teachers. I have 2 sisters and my favorite food is idli. I like playing chess. Orange is my favorite color. My favorite subject is mathematics. My ambition is to be an engineer one day. Okay, good. So, මේ කලින් කතා කරපු විස්තරම පුතේ තවත් වෙනස් විදිහකට අපිට කියන්න පුළුවන්. එකම දේ වෙනස් විදිහකට කියන්න පුළුවන්. බලන්නකෝ. My name කියන එක නම් ඒ විදිහටම තියෙනවා. හැබැයි මේකේ වාක්‍ය දෙකක් විදිහට තිබ්බා. වයසයි නමයි මේකට ඇවෙනකොට එකක් විදිහට තියෙනවා. බලන්න my name is Upendran Subramanian and I'm 10 years old. and වලින් වාක්‍ය දෙකක් එකතු කරලා. ඊට පස්සේ මේකේ තියෙනවා මේ okay
live නෑ. මේකේ තියෙනවා මෙයා ජීවත් වෙන තැන නෑ කොහේ ඉඳන් දෙන්නේ. I'm from Jaffna. මේකේ තියෙනවා I am in grade 6. මේකේ ඒක වෙනස් විදියකට තියෙනවා I am a grade 6 students. ඉස්කෝලේ නමත් ඒකටම එකතු කරලා තියෙනවා. මේකේ වාක්‍ය දෙකක් විදියට තියෙන එක. Okay? මේකේ වාක්‍ය දෙකක් විදියට තියෙන එක මේකේ එකක් තියෙනවා. මේකේ my father's name කියලා තියෙනවා. මේකේ name කියන වචනේ අයින් කරලා කෙලින්ම my father is කියලා නම දාලා තියෙනවා. ඊට පස්සේ වාක්‍ය දෙකක් විදියට පුතේ මේකේ තියෙන්නේ අම්මගේ නමයි තාත්තගේ නමයි. මෙතන දෙකක් විදියට නැතුව and වලින් එකතු කරලා තියෙනවා මේ බලන්න. My father is Rakesh and my mother is Parvati. මෙතන එයාලා කවුද කියන විස්තරයක් දාලා තිබුණේ නැහැ කලින් එකේ. මේකේ ඒ දෙන්න කවුද කියලාත් දාලා තිනවා. They are teachers. මේක නම් එකම විදියයි I have මෙයාට brothers නැති හින්දා two sisters කියලා තියෙනවා. Favorite කෑම මෙතන තියෙන්නේ කොහොමද? Okay. Favorite කෑම subject විතරයි තියෙන්නේ. මෙතන කෑමක් දාලා තියෙනවා favorite food. අපිට favorite එකෙන් ඔයාලට කැමති ඕන දෙයක් දාන්න පුළුවන්. My favorite food, my favorite book, my favorite sports. Okay, ඔය විදිහට කැමති එකක් දාන්න පුළුවන්. මෙහෙ තියෙනවා I like pink most. මෙතන I like playing chess. මෙතන pink එකක් තියෙනවානේ. Orange is my favorite color. මෙතන තියෙනවා I like pink most. මෙහාට එනකොට ඒක වෙනස් විදිහකට තියෙන්නේ. බලන්නකෝ. Orange is my favorite color. Orange කියන්නේ මම කැමතිම පාට. My favorite subject is mathematics. My ambition is to be an engineer. මෙතන තියෙන I want to be මට වෙන්න ඕනේ. මෙතන කියනවා ambition එක මගේ අනාගත engineer බලාපොරොත්තුව කවුරු වෙන්නද කැමති කියන එක. Okay. එහෙනම් බලන්න එකම අදහස අපි වෙනස් විදිහකට කියලා තියෙනවා. මේ ටිකත් අපි කියවලම අද දවසේ වැඩේ ඉවර කරමු. Okay. I am Manuka Basuru Herat. I am 11 years old. I am studying in grade 7 at Vijayaba Vidyalaya. My family is small. I have two sisters. My mother is Kumari Herat and my father is Sampat Herat. I have a dog too. My hobbies are reading and writing poems. My favorite subjects are Sinhala and science. I like to eat red rice with jackfruit curry. My ambition is to be a writer. Good. අනිත් එකත් කියවලෙමුද? Okay. My name is Fatima Rifka. I am 10 years old. My school is Muslim Ladies College. I am in grade 6. My father is a businessman. He is Razlan. My mother is a teacher. She is Nizla. I have 3 sisters. My favorite food is biryani. Green is my favorite color. My hobby is playing badminton and I want to be a teacher one day. Good. මේ හතරම පුතේ එකම ජාතිය තොරතුරු ටිකක් වෙනස් විදිහකට කියන එකක් තමයි තියෙන්නේ. මේක බලපුවාම ඔයාට ගැලපෙන මේක තමයි ලස්සනටම මට කියන්න පුළුවන්. පළවෙනි දෙකේ මම highlight කරපු වචන තියෙනවා. ඒව වෙනුවට ඔයාගේ විස්තර දාලා ඔයාට එකක් ලියලා බලන්න පුළුවන්. ලියලා කියවලා බලන්න. නැත්තම් ඒක ලියලා ඉවරලා අම්මා තාත්තා ඉස්සරහට ගිහලා හරි අක්කා අයියා නංගි මල්ලි ඉන්නවා නම් එයාලට හරි කියලා ඔයාගේ myself ගැන ඔයාගේ විස්තරයක් ලියා ගන්න පුළුවන්. ලේසියෙන්ම මේකේ තියෙන විස්තර වෙනුවට ඔයාගේ විස්තර ටික දාලා workbook එකෙත් වැඩ ගොඩක් තියෙනවා. අපි හිමින්සරේ මේ වැඩ ටික කරගෙන යන්. මේකේ පුතා තියෙන්නේ මොනවද දන්නවද? මේ හතරක් කියුව නේද මේ? ඒ හතරට අදාළව මේකේ තියෙන විස්තර ටික ලියන්න ඕනේ. අහුණද? මෙතන now fill in the grid using the above description. Write about yourself in the first column. තර මේකේ මේ පළවෙනි එකේ ඔයා ලියන්න ඕන ඔයා ගැන විස්තර. දැන් මිහිර ගැන අපි ලියන්න ගියොත් මෙතන මිහිර ගැනම තමයි ලියන්නේ. ඔයා ලියනවා නම් ඔයාගේ නම මෙතන ලියලා ඔයාගේ වයස ලියන්න ඕනේ. ඊට පස්සේ ස්කූල් එක, ක්ලාස් එක, හොබි එක, විලේජ් එක, පෙට්
favorite color, favorite food, favorite subject and ambition. Mihira. Sorry. Mihira, Mahara, Mihara. Okay. 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 ඔයාගේ වයසයි ඔයාගේ වයසයි ඉස්කෝලේ ක්ලාස් එකයි හොබි ටවුන් මේ ටික ලියන්න පුළුවන්. දැන් අර උඩ කියපු විස්තරات එක්ක ඔයාට විරුලිගේ විස්තරයි උපේන්ද්‍රන් මනුක රිෆ්කා ඒ හතර දෙනාගේ විස්තර උඩ එක කියවලා මේ විස්තර ටික ඔයාට දාන්න පුළුවන්. එයාලගේ හොබීස් මොනවද, ස්කූල් එක මොකද්ද, යාළුවා කවුද, ෆේවරිට් සබ්ජෙක්ට්, ඇම්බිෂන් ඒ ටික ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි අර මුලින්ම ඒ කට්ටියගේ විස්තර වෙනස් කරලා ඔයා ලිව්වා නේද? myself ගැන මේක. දැන් ඒක හොඳටම පුරුදු වෙලා ඔයාලා ඉස්කෝලේට ගියපුවාම ටීචර් කියන්න පුළුවන් එහෙනම් අද එන්නකෝ අලුතෙන් ආපු ළමයි. ආව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න බලන්න ක්ලාස් එකට. එතකොට ඕන් වැඩෙක් වගේ පුරුදු වෙලා ගිහිල්ලා ඔයා අලුතෙන්ම ඉස්කෝලේ ලස්සනට ඔයාගෙන ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. කොහොමද පටන් ගන්නේ? කොහොමත් අපි මේක උදේන පටන් ගන්න. ඒතර good morning dear teacher and friends කියලා පටන් ගත්තා. Good morning dear teacher and friends. Good morning dear teacher and friends. I'm here to speak about myself. මම මෙතන ඉන්නේ මං ගැන කතා කරන්න. I'm here to speak about myself. Okay, I'm here to speak about myself. ඊට පස්සේ අර උඩ පුරුදු වෙච්ච විදිහට myself ගැන ඔයාට ලස්සනට පන්තියේ කතාව කරලා ඔක්කොම කැමති මෙයා නම් සුපිරි ළමෙක් එහෙම කියන වචන ටික අහගන්න පුළුවන්. ටීචර් වාගෙන ගොඩාක් ආදරේ හිතෙයි ආස හිතෙයි මෙයා නම් සුපිරි ළමෙක්, දක්ෂ ළමෙක්. අනිත් යාළුවෝ ටිකක් වාව් මේ යාළුවා නම් සුපිරියට ඉංග්‍රීසි කතා කරනවා. අන්න ඒ විදිහට වාගේ වැඩ ටික පෙන්වන්න පුළුවන්. myself ගැන ලියලා පුරුදු වෙන්න. පුරුදු වෙලා ලස්සනට මේකෙන් පටන් ගන්න. Good morning dear teachers and friends. I'm here to speak about myself. Good morning කියලා මම මෙතන ආවේ. මෙතන ඉන්නේ මං ගැන කතා කරන්න. මං ගැන කියන්නේ. එහෙනම් අපි එතනින් මේ වැඩ ටික ඉවර කරමු. එතනින් අද දවසේ එතනින් එහා ටික අපි ඊළඟ දවසේ පාඩමෙන් හම්බෙමු. වැඩ ටික කරගමු. එහෙනම් අලුත් lesson එකකින් අපි හම්බෙනකම් bye everyone. Thank you for watching. Bye everybody. See you in the next lesson.